හිරු හැංගුණාවේ වලාවේ නුඹේ නෑ කියා මේ වාලුකාවේ අඬාවී වලාකුල්ලෑනියා. ආයිබෝවන් සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔන්න ඉතින් මං තවත් වීඩියෝ එකක් අරගෙන ආවා මගේ channel එකෙන්. හැබැයි ගොඩාක් කාලෙකට පස්සේ තමයි මම මේ වීඩියෝ එකක් අරගෙන එන්නේ. මොකද පහුගිය දවස් ටිකේම මම ගොඩාක් බිසි වුණා. ඉතින් ඒ තිබුණ වැඩත් එක්ක මට වීඩියෝ එකක් කරගන්න, වීඩියෝ එකකට වොයිස් කරගන්න වෙලාවක් තිබුණේ නැහැ. සෑහෙන දවසකට පස්සේ තමයි මං ඇත්තටම කුස්සියට ආවේ. මොකද පහුගිය දවස්වල තිබුණු වැඩ ගොඩත් එක්ක මට කෑම හදන්න වෙලාවක් තිබුණේ නැහැ. ඉතින් මට හිතුණා අද ගෙදර නිදහසේ ඉන්න නිසා මං ආස කරන දෙයක් හදාගන්න ඕනේ කියලා. උදේට මං පෑන් කේක් ටිකක් හදාගත්තා. මට මේ රසමරස ජෑම් බෝතල් දෙකක් හම්බ වුණා. මේ එකක් ස්ට්‍රෝබෙරි, අනිත් එක බ්ලූබෙරි එකක්. අයර්ලන්ඩ් වල ඉඳලා ආපු මගේ කස්ටමර් කෙනෙක් තමයි දුන්නේ. ඇත්තට මෙයා කස්ටමර් කෙනෙක්ට වඩා මගේ හොඳ යාළුවෙක් දැන්. ඇත්තටම ගොඩාක් රහයි මේ දෙක. මේ මං කරන්නේ ලොකු මෝඩ වැඩක්. මේවට කියන්නේ මට්ටි කියලා. මම ෆිෂ් මාකට් එකට ගියපු වෙලාවේ තියෙනවා දැකලා ගත්තා. මං ජීවිතේ කවදාකවත් මේවා කාලා නැහැ. ඉතින් කාලා බලන්න ආසාවක් ආපු නිසා මං අරගත්තා. කොටින්ම කියනවා නම් මං හදන්න දන්නෙත් නැහැ. ඉතින් දැන් YouTube එකේ ඕන තරම් වීඩියෝස් තියෙනවනේ. මං ඉතින් ඒවා බලලා රෙසිපි එකක් ඔලිවේ තියාගෙන මේ ටික ඒකේ තිබ්බ විදිහට තම්බ ගන්න තමයි ඔය ලිපේ තියාගත්තේ. හැබැයි ඒක මට කන්න බැරි වුණා. මොකද මං ආස නැහැ එන රසට. ඒක ටිකක් අමුතුයි. සමහරක් විට මං පොඩි කාලේ ඉඳලම මේක කාලා තිබුණා නම් ඒක මටත් සාමාන්‍ය විදිහට කන්න පුළුවන් වෙන්න තිබුණා. හැබැයි ඇත්තම කියනවා නම් මේ ටික ඔක්කොම විසික් කරා. ඉතින් උදේට පෑන් කේක් හදලා කාලා ඉවරුණාට පස්සේ දවල් වෙද්දි ලොකු බඩගින්නක් තිබ්බා. මට හිතුණා ගෙදර ඉන්න නිසා අද මං රසයට මොනවා හරි කන්න හදා ගන්න ඕනේ කියලා. මොකද මේ දවස්වල මට ලංකාවේ කෑම කන්නම බැරි වුණා. මං හිතන්නේ දවස් 20ක් විතර එක දිගටම බිසි වුණ නිසා මං මොකුත් කෑම හැදුවේ නැහැ. දවස් 20ක් වගේම එළියෙන් තමයි කන්න සිද්ධ වුණේ. ඉතින් මට හිතුණා අද මම හොඳ මෙනු එකක් හදාගන්න ඕනේ කියලා. ඒකට මම මේ ඕන කරන හැමදේම ලෑස්ති කරගන්නවා. වෙනදා වගේම මම හැමදාම කියනවා වගේ උයන්න හරි ලේසියි එතකොට. රසට කන්න කෑම ටිකක් හදන ගමන් මම ඔයාලගෙන් පොඩි දෙයක් අහන්නද? බිසි වෙනවා කියන එක ගැන ඔයාලා මොකද හිතන්නේ? මම නම් බිසි වෙන්න ගොඩාක් කැමති කෙනෙක්. මොකද මං හරි කැමති මං පහු කරගෙන ආපු ගමන ගැන ආපස්සට හැරිලා බලද්දි අනේ මම මෙච්චර වැඩ ගොඩක් කරලා තියෙනවා. මම මෙච්චර දේවල් ටිකක් ඉවර කරලා තියෙනවා. අන්න ඒ විදිහට මං ගැනම සතුටක් දැනෙන විදිහට පොඩි වෙලාවක් හරි මං ගැන හිතන්න මං ගොඩක් කැමතියි. ඉතින් ඒක බිසි වෙනවා කියලා කියන්නේ අපිට අනවශ්‍ය දේවල් කරන්න, අනවශ්‍ය දේවල් හිතන්න තියෙන කාලය අඩු වෙනවා කියන එක. මොකද කාලය කියන එක ගොඩාක් වටින දෙයක්. අපිට කොච්චර සල්ලි තිබුණත් කාලය කියන එක අපිට ආපහු ගන්න බැහැනේ. ගියොත් ගියාමයි. ඉතින් ඒ ගෙවුන කාලයේදී අපි ප්‍රයෝජනවත් දෙයක් කරලා තියෙනවනේ. අපි ගත කරන හැම තප්පරයකම කියන එක හිතට දැනෙන්න නම් අපේ කාර්යබහුලත්වය අනිවාර්යයෙන් මේකට බලපානවා.
පණ්ඩිත කතා ගොඩාක් කියන ගමන් මම මේ රස කෑම ටිකක් හදා ගන්නවා. හරිම ආසාවෙන් ඉන්නේ මම මේ ටික හදලා ඉක්මනටම රස බලන්න. මොකද දවස් ගාණක් තිස්සේ මම ලංකාවේ අපේ රසට කෑවේ නැහැ. එළියෙන් ගොඩක් වෙලාවට ෆ්‍රයිඩ් රයිස්, බිරියානි, ෂවර්මා මේ වගේ දේවල් තමයි මේ දවස් ටිකේම කෑවේ. ඉතින් ලොකු ආසාවක් තියෙනවා හොඳ රසට බත් ටිකක් අනලා කන්න ඕනේ කියලා. ඔයාලට මතකද මම කලින් වීඩියෝ එකක පෙන්නුවා කීරමින් සුපර් මාකට් එකකින් මට හම්බ වුණා කියලා. ඉතින් ඔන්න අද මම ඒක බැදුමක් හදා ගන්නවා. කරවල වර්ග, හාල් මෙස්සෝ මේ වගේ කීරමින් තෙල් දානකොට මාළු මිරිස් ටිකක් එකතු කරගත්තාම හරිම රහයි. ඉතින් මට මාළු මිරිස් හොයාගන්න බැරි වුණා. මොකද මෙහි ලංකාවේ මාළු මිරිස් හරිම අඩුවෙන් තමයි හොයාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම අද එකතු කරගත්තේ පාට මිරිස් වර්ගයක්. මම ඇත්තට මේකට කියන නම දන්නේ නැහැ. හැබැයි බෙල් පෙපර් නෙමෙයි මේ. වෙන මොකක් හරි රටකින් එන මිරිස් වර්ගයක්. හැබැයි මේකත් රහට තිබුණා. හැබැයි අපේ ලංකාවේ මාළු මිරිස් තරම් නම් රස නැහැ. ඔන්න ඉතින් මං ආසම කරන විදිහට මගේ රසට කෑම ටික හදාගෙන ඉවරයි. පරිප්පු නැතුවම බෑනේ. ඉතින් පරිප්පු කරි එකක් හදාගත්තා. බටු ටෙම්පරාදුවක් හදාගත්තා. මේ විදිහට බටු හැදුවාම ඇත්තටම රසයි. ඒ වගේම තමයි කීරමින් බැදුම. එතකොට තියෙනවා බීට්‍රූට් කරි එකක්. ඉතින් මේ ටික සුදු බත් එකකට බෙදාගෙන කද්දී හොඳට අනාගෙන කන්න ඕනේ. එතකොට තමයි හොඳ රසක් එන්නේ. මේ වෙනකම්ම වීඩියෝ එකත් එක්ක රැඳිලා හිටපු ඔයාට ගොඩාක් ස්තුතියි. ඒ වගේම තමයි ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් ආදරෙන් ඉල්ලනවා මාව subscribe කරන්නත් කියලා. මගේ වීඩියෝස් වලට කැමති නම් ඉතින් ආපහු අලුතෙන් වීඩියෝ එකක් අරගෙන එනකන් ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න. බුදු සරණයි.